නේද අම්මා ඕනෙම දුකක් සාඟවාගෙන මවගේ හිතේ දරුවන් ළඟදී කඳුලක් නොම වැටෙන්නේ නැතේ මගේ පන නොබයි කිය කිය රත්තරන් පුතේ නැලවූ සරණයි අපේ පින්වත් අනුලාවතී බාලසූරිය අපේ ආදරණීය අම්මට සියක් බුදු පුතුන් සසුනට තනන උතුම් වූ මෙහෙවරේ මගේ ලොකු හාමුදුරන් වහන්සේට අමිල වූ මෙහෙවරක් සිද්ධ කරන්නට හැමතිස්සෙම ශක්තියක් ධෛර්යයක් හැමතිස්සෙම ලොකු හාමුදුරන්ට දෙන අපේ අම්මා ගොඩක් පින්වන්තයි. මොකද ආගේ ලොකු හාමුදුරුවෝ මම ආපු දා පටන් දැන් අවුරුදු 9කටත් කිට්ටුයි. ඉතින් උන්වහන්සේ එදා පටන් සිද්ධ කරන උතුම් වූ මෙහෙවර කියා නිම කරන්න බැරි තරම් කරන්න අමාරු, හැමෝටම හිතන්න අමාරු. මෙතන ශක්තියක් දෙන්න හරියට කෙනෙක් නැතුව උන්වහන්සේක ආරම්භ කරේ. ඉතින් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ සෙනෙහසට වඩා එහා ගිය සෙනෙහසක් මට ලොකු හාමුදුරුවෝ මට ඇතුළු පුංචි හාමුදුරුවෝ හැමෝටම දෙන්න පුළුවන් දෙන කෙනෙක් කියලා මට ඕන තැනක බය නැතුව කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ අම්මා තාත්තගේ සෙනෙහසට වඩා සෙනෙහසක් දෙන්න උන්වහන්සේට ශක්තිය ධෛර්යය දෙන්නේ අපේ අනුලාවතී බාලසූරිය අපේ අම්මා ඇතුළු සත්පුරුෂ මිනිස්සු. ඉතින් මේ සත්පුරුෂ මිනිස්සුන්ගේ ඒ ලයිස්තුවක් ගත කරොත් එහෙම අපේ අම්මා උඩින්ම ඉන්නවා අපිට ගොඩක් විශ්වාසයි. ඉතින් පුංචි හාමුදුරන් වහන්සේලා හැමෝම හොඳට ලකුණු අරගෙන පන්ති පළවෙනි ස්ථානයේ පිරිවිලි නමක් තියලා අපේ පන්සල උඩින්ම වාර්තාගතව නම් තියලා අපේ පුංචි හාමුදුරන් වහන්සේලා පන්ති පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානයේ තුන්වෙනි ස්ථානයේ අරගෙන ලොකු හාමුදුරන්ට සතුටක් ගෙනාවා. ඉතින් මේ සතුට තමයි උන්වහන්සේගේ දැක්ම, උන්වහන්සේගේ බලාපොරොත්තු, උන්වහන්සේ මේ සිද්ධ කරන උතුම් වූ මෙහෙවරේ උන්වහන්සේ සතුට ඒක. ඉතින් අපි සතුට ලබා දෙනවා. ඉතින් ඒ සතුට ලබා දීලා අපි කරන්න ඕන දෙයක් අම්මා අපේ බුද්ධික අයියත් අරගෙන එකතු කරගෙන ලොකු හාමුදුරන් වහන්සේට උන්වහන්සේ සිද්ධ කරන මෙහෙවර අගයන්න උන්වහන්සේට පුංචි තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේක ලොකු හාමුදුරන් වහන්සේට තෑග්ගකට වඩා එහා ගිය උන්වහන්සේට සතුටක්. මොකද උන්වහන්සේ දිහා බලාගෙන උන්වහන්සේ ශක්තියක් දෙන අම්මා කෙනෙක් ඉන්නවා කියන උන්වහන්සේගේ හිතේ තියෙනවා. ඉතින් අපේ අම්මට ගොඩාක් පිං අපි වෙනුවෙන් පුංචි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් පන්ති හොඳ ස්ථාන ලබාගෙන උන්වහන්සේට සතුටක් දුන්න එකට අම්මා පුංචි හාමුදුරන් වහන්සේලාවත් අගෙමින් මගේ ලොකු හාමුදුරන් වහන්සේට දෙන ලස්සන තැනට මම ගොඩාක් අම්මට පින් දෙනවා. ඉතින් අම්මට ගොඩාක් පින් උතුමියට උතුම් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වඩා වර්ධනය වෙන්න මම මගේ සත්සිතින් ප්‍රාර්ථනා කරමින් ඔබතුමියට දුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. අම්මට අපි හැමදාමත් ආදරේ ලිංගතුයි හැමදාමත් පුණ්‍යානුමෝදනා කරනවා. අම්මට ගොඩාක් පින්. තෙරුවන් සරණයි. මේ තෑග්ග දෙමි ලොකු වන්දනද? ලොකු වන්දන ඉස්සරහින් ඉන්න අපි යා. තෑග්ගක් ගෙනලා මොකෝ මේ කට්ටිය? මොකද මේ කට්ටිය? මේ තෑග්ගක් දුන්න තෑග්ග තියනවද? මේ තෑග්ග දෙයක් ගෙනලා දිනවා. කොහෙන්ද අම්මද? අනුලාවතී අම්මා ගෙන දුන්නා රටේ ඉඳන් අනුලාවතී අම්මා. ඒවල කවුද කිව්වේ? බුදු ගේද? අම්බේ මේ පාරම මොනවද දන්නේ තෑග්ග? ටනෙස්ට් බුද්ධි වුණා පිටි අනුලාවතීම මටත් තෑග්ග දෙනවා. අනේ අම්මට තෑග්ගක් කියවන රටට වෙනම හැමෝටම තෑග්ග දෙනවා.
ඒක ප්‍රත්‍යවශ්‍යම දෙයක් තමයි. මොකද්ද මේ හේතුව? මේ පොඩි හාමුදුරුවෝ පන්ති පළවෙනි ඈ අරගෙන අම්මා එක දැකලාද? අම්මා එක වීඩියෝ එක දැකලා. අර රෙකෝඩින් එක නම් මම දාන පළදෙනලා ඇහුවනේ. ඔව්. අනුලාවති අම්මට ඇත්තටම මේ අනුලාවති අම්මා කියන කෙනා ඔයාලා ඔක්කොම දන්නවනේ. ඒ කියන්නේ මේ අනුලාවති අම්මා කියන්නේ අපේ අම්මා වගේම හැඟීමකින් මන් දිහා බලාගෙන ඉන්න කෙනෙක්. මේ ආත්මේ වුණත් මට සසරේ අම්මා වෙච්ච කෙනෙක්. ඒකනේ බැඳීම තියෙන්නේ. තේරුණා සසර බැඳීම අපි දන්නවනේ. දේවදත්ත හාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා යශෝදරා දේවී ජාතක කතා පොත බැලුවම පස්සේ තේරුම් වුණා එදා මං හිටියේ මේ නලපාන ජාතකේ වඳුර වෙලා ආනන්ද හාමුදුරුවනේ මෙයා කියනනේ. එතකොට මේ සසරේ බැඳීමක් තියෙන අම්මා කෙනෙක්නේ. මේ මං අඳුනගත්ත අපේ අනුලවති අම්මා. සමහර කෙනෙක් මේ පින්කම් කරද්දි මේකට උදව් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපි දන්නෙත් නැහැ. ඒක හොයා ගන්නත් නැහැ. එහෙම හැඟීමක් තියෙන බැඳීමක් තියෙන අය විතරයි ඉන්නේ ළඟින්. දැන් මේක මොකටද බුද්ධිය? පොඩි හාන් ලකුණු ගැට. ඒ කියන්නේ අම්මා ආදරෙන් බලන් ඉන්නවා පොඩි හාමුදුරුවෝ ධම්මානන්ද පොඩි හාමුදුරුවෝ වගේ ලකුණු අරගෙන ඉගෙනගෙන ලොකු හාමුදුරුවෝ සතුටු කරන්නේ කවුද කියලා. ඒතර දැන් මේ පාර ඇත්තටම පොඩි හාන් ලොක්කොම ලකුණු හොඳයි. ඔව්. ලකුණු හොඳ නම් මම පොඩි හාමුදුරුවන්ට මේ හැමෝටම ඇගීමක් කළා. ලකුණුත් මං කිව්වා මේ පාර මට කරන්න දෙයක් නැහැ මං ඔක්කොටම පෙන්නනවා කියලා. ඒ වගේම ලකුණුත් පෙන්නුවා හැමෝගෙම. මේ ඉතින් මේ වෙලාවේ මට මං හරි බොහොම සංවේදී කියලා මට දැනෙනවා. නමුත් ඒව මං හැම වෙලාවෙම පෙන්නන්නේ නැහැ. මොකද මම ගොඩක් අය හදන නිසා. මේ අනුලාවති අම්මා කියන්නේ මට සසරේ අම්මා වෙච්ච එක්කෙනෙක් ආත්ම එකක නෙවෙයි ගොඩක. ඒ නිසා තමයි අම්මට මේ බැඳීම තියෙන දුරට හිටියේ. ඔව්. ඉතින් අම්මා පොඩි හාමුදුරුවෝ දිහා බලලා මේක විශේෂයෙන් කියන්න ඕන. ජීවිතේ අපි කොච්චර කැපවීම කරත් අපිට ඇගීමක් ලැබෙනවා අඩුයි. ඇත්තටම කියනවා නම් ජීවිතේ අවුරුදු 5ක් 6ක් 7ක් සමහර 10ක් කැප කරලා හදන ගෝලයක් වුණත් එක රැයකින් එන්න බෑ කියලා ගියාට පස්සේ ඒගොල්ලෝගේ ඇඩ්‍රස් එකක්වත් අපි දන්නේ නැහැ. මට එහෙම අත්දැකීම් තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපි ජීවිතේ කොම දේවල් කරලා සමහරට දෙමාපියෝ හරියට තේරුම් ගන්න නැතුව මේගොල්ලෝගේ වයස් මට්ටම් එක්ක අපි කොච්චර රකින්න හැදුවත් සසර කර්මයක් කරනවා ගියාට පස්සේ ඒගොල්ලෝගේ මූණක්වත් අපිට දකින්න වෙන්නේ නැහැ. අඩුම තරමින් බොහොම ස්තුතියි හාමුදුරනේ කියලාවත් අපිට අහන්න වෙන්නේ අපි තමයි උස්මහත් කරේ. හැදුවේ වැඩුවේ ඉගැන්නුවේ ඔක්කොම කරේ. ඉතින් එහෙම එකේ මේ මට ජීවිතේ කවදාවත් මේ මට මේව වටින්නේ නැහැ. මේව වටිනවා. නමුත් මට මේ මතක් වෙච්ච එක ලොකු දෙයක් මතක් වීම. එතකොට මට ඒකෙදි දැන් තව පාඩමක් කියන්න තියෙනවා. දැන් පොඩි හාමුදුරුවෝ ලකුණු ගත්ත එක වුවමනාවෙන් බලන්නේ තමන්ගේ අම්මා හෝ තාත්තනේ. සාම පවුලේ අය. මට ඇත්තටම කියනවා නම් මේ පොඩි හාලා අම්මලා අමනාපුණම් මට කමන්නේ. තාත්තලා අමනාපුණම් මට කමන්නේ. පොඩි හාමුදුරන්ට තෑගි දීලා පොඩි හාමුදුරු ලකුණු අරගෙන ගෙදර හිටියේ ලකුණු ෂීට් එක අම්මට මතක ඇතිනේ ගෙදර ඉස්කෝලේ ලකුණු ගන්න. පොඩි හාමුදුරු පන්ති 1 2 වෙනකොට ලකුණු 80 90 100 ගන්නකොට අපැහැදිලි අනාගතය පේදි සමහර අම්මලා අඩුතරෙන් මට දුරකථන මැතුමක් දීලා බොහොම ස්තුතියි අපේ හාමුදුරනේ කියලාවත් කිව්වේ නැහැ. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි ලෝකේ. ඒතර මම ඒ ස්වභාවය අනුව මම ඒ දරුවෝ තේරුම් ගන්න ඒ ඥානමයි ඒ දරුවන්ට තියෙන්නේ කියලා. ඒකත් මම දන්නවා. මොකද මම ඉගෙන ගත්ත කෙනෙක් නිසා. ඒ ඥානමය හැකියාව වෙනවා දෙමාපියන්ගේ. අඩුතරෙන් අම්මා හෝ තාත්තා හෝ බොහොම ස්තුතියි අපේ හාමුදුරනේ පොඩි හාමුදුරුවෝ එහෙම ලකුණු ගත්ත එක ලොකු දෙයක් නේ. අවුරුදු 2 3ක් පැවිදිලා මේ පන්සලේ ඉඳගෙන කියන එක පාලි සංස්කෘතිය වගේ අලුත් විෂයක්. උපන්දාසිට ඉගෙන ගත්ත නැති විෂයන්නේ පාලි සංස්කෘතිය කියන්නේ. ඒ වලත් ලකුණු 90 100 ගන්නකොට මේ එක අම්මා කෙනෙකුට සමානට හිතුනේ නැහැ. බොහොම ස්තුතියි අපේ හාමුදුරනේ පොඩි හාමුදුරුවෝ බොහොම හොඳයි කියලා කියන්න අපේ හාමුදුරනේ මට මුකුත් එපා. මට මුකුත් එපා. දැන් සිවුරක්වත් මම හර දෙන්න කියන්නේ. බොහොම ස්තුති කියනවත් හිතුනේ නැති වෙලාවක අනුලාවති අම්මට හිතුණා අපේ හාමුදුරුවන්ගේ කැපවීම අනුව මේ බැබලෙන ලකුණු පොඩි හාමුදුරුවෝ ගොඩකට ලැබිලා තියෙනවා. ඒකට පොඩි අපේ හාමුදුරන්ට ස්තුතියක් කරන්න කියලා අම්මට හිතෙච්ච එකම ලොකු දෙයක්. ඒක මං හිතන්නේ වෙන මොකක්වත් නෙවෙයි සසරේ අම්මා මගේ අම්මා කෙනෙක්. ආත්ම ගානක. ඒ නිසා තමයි මේ බැඳීම තියෙන්නේ. මේ ඒ නිසා මේ පොඩි මේක කොහෙද දැම්මත් මට කමකුත් නැහැ. මම ඕන තැනක මේව කියනවා. ඒ කියන්නේ පොඩි හාමුදුරුවෝ වුණත් හෙට ගියත් සමහර විට හොන්තර හදපු කෙනෙක් අපිට ආයේ නැවත අපි දන්නේ නැහැ එයා ඉන්නේ කොහෙද වත් කියලා. මැරෙනකන් අපිට සමහරට දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපි ආදරෙන් හදපු දරුවෝ ජීවිතේ කොට දාපු දරුවෝ අපේ ජීවිත කැපවීමේ. ඉතින් මට මේ මෑත කාලේ මම කල්පනා කරා මුළු ලෝකයක්ම පොඩි හාමුදුරුවෝගේ දක්ෂතා දකිද්දී ඒ අම්මලා පෞද්ගලිකව අඩුම තරමින් මැසේජ් එකක් දාලා කතා කරන්න එපා. මැසේජ් එක කතා කරන්න මම කැමති නැහැ.
මැසේජ් එකක් දාලා කිව්වේ නෑ බොහොම ස්තුතියි අපේ හාමුදුරුවෝ කියලා. ඉතින් ඒව මගේ හිතේ නෑ නමුත් මගේ මතකයේ තියෙනවා ඒව දැකපු දෙමව්පියෝ අඩුම තරමේ ස්තුතියක් කරන්න එපා කියලා. නමුත් ඒ ඔක්කොම පැත්තකින් තියලා මට වටිනවා මගේ අම්මගේ ස්තුතිය. අම්මා බොහොම පිං. මට අම්මා මගේ ජීවිතේට හයියක් ශක්තියක් එහෙම මිනිස්සු ජීවිතේ හම්බෙන්නේ පෙර පිනකට. එහෙම මිනිස්සු ජීවිතේ ලං වෙන්නේ ඇත්තටම පිනකට. ඕනම දුරක හිටියත් මිනිස්සෙක් ජීවිතේට ලං වෙන්න පුළුවන්. කොච්චර ළඟින් හිටියත් මිනිස්සෙක් දේවදත්තෙක් වෙන්නත් පුළුවන්. මම ඒක දැනගෙන තමයි ගෝලියුත් හදන්නේ. ඒක දැනගෙන ගෝලියුත් හදන්නේ. ඒ නිසා මගේ කර්ම විපාකේ මට කියන්නේ. හැබැයි අධ්‍යාපනයක් නැතිකම නෙවෙයි අලුතරමින් මිනිස්සෙක් වතුර උගුරක් දුන්නම ස්තුතිය කියන මිනිස්සු පුරුදු වෙන්න ඕන. මගේ පොඩි හාමුදුරුවෝ දෙමාපියෝ ගොඩක් මට ඒක කීප දෙනෙක්ගේ පොඩි හාමුදුරුවෝ කරා. හැබැයි බහුතරයක් දෙමාපියෝ අදටත් ස්තුතියි අපේ හාමුදුරුවෝ කියලා මැසේජ් එකක් කියලා නැහැ. ඒතර බුද්ධික අපි මෙච්චර කට්ට කාලා අඩුතරමින් ඉන්න බෑ කියලා පිරිවෙනින් හරි පන්සලෙන් හරි ගියොත් ඉතින් හට අපි කරපු මහන්සිය වතුරේ. අනිවාර්යයෙන්. දරුවෙක් හැදුවා නම් ගිහි ජීවිතේ සමාජයට දරුවා ඉඳී ජීවිත කාලෙම අඩුම තරමේ. නමුත් මේ පැවිදි ජීවිතය ඇතුලේ මේ දේවල් හොඳට පුරුදුලා තියෙන නිසා මම කම්පා වෙන්නේ නැහැ. හැබැයි අර වචනේ කියන එක ලොකු හයියක්. ඒ නිසා මගේ අනුරාවතී අම්මට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සසරේ පුරාවටම මනුස්ස ජීවිතය අපි උපදිනවා නම් මගේ අම්මා වෙලා උපදීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ තරම් පින්වන්ත අම්ම කෙනෙක් නේ තාත්තා. ඒ තරම් පින්වන්ත අම්ම. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ බැඳීම පුදුම එකක්. ඒ කියන්නේ අපේ මේ මුලින්වත් ඥාතිකමක්වත් මේ අම්ම පුදුම විදිහට ආදරය කරන මේ පොඩි හාමුදුරුවෝ අපිට. ඒක මම දන්නේ මගේ මුනේ මේ වීඩියෝ එකක් කරාට පස්සේ තියෙන ඉරියව් වලින් අම්මා කියන හාමුදුරුවෝ මහන්සි පාටයි. දැන් මේ මුකුත් ශාස්ත්‍රජන මේ මම හිතනවා මේක ශාස්ත්‍රජනයක් හාමුදුරුවෝ. ඒ අම්මා කියන්නේ බොන්න හාමුදුරුවෝ මේක බීලා දවසට ධානය වේදලා නැතත් මේක බොන්න. බීලා මේ ශාස්ත්‍රජන කියන්නේ මේ රුපියල් 3-4000ක් කරන පිටි එකක් මේ ලෙඩුන්ට දෙන එක. ලෙඩුන්ට කියන්නේ ලෙඩුන්ට පණේන්න දෙන එක. අම්මා මට දෙනවා ඒක. දැන් කැලිමුත් එකක් මට එවලා තිබුණා. ඔව් හාමුදුරුවෝ කරන මහන්සියට. ඉතින් පොඩි හාමුදුරන්ගේ ගුණ බොහෝම තියෙනවා. මේ හැම පොඩි හාමුදුරන්ගේම විශේෂ ආවෙනික ගුණ මට කියන්න පුළුවන්. හැබැයි පුදුම වැඩක් ඒක මම ඒ ගුණේ හැදුවත් සමහර දෙමව්පියෝ ගැන මට අර පුදුම එකක් හිතේ තියෙනවා. හැබැයි පුදුම මේ පොඩි වේදනාවක් තියෙනවා. නමුත් වෙන මොකක්වත් හිතේ නැහැ. මොකද අපි දන්නවනේ මේවා අතහැරින්න දේවල් කියලා. ආය අමුතු ස්තුති කරා කියලා මට අමුතු ලැබෙන්නේකුත් නැහැ. ඒ නිසා පොඩි හාමුදුරුවොත් හැමදේම ඉගෙනගෙන හොඳට හැදෙන්න තවත් සතුටු වෙන්න ලකුණු ගන්න පිරිණිම හොඳට වැඩ කරන්න. අනාගතේ අවුරුදු 10 15කින් මම කවුද කියලා හිතන්නේ. එච්චරයි. අනාගතේ තව අවුරුදු 15කින් මම කවුද? ලොකු හාමුදුරුවෝ. අනුලාවති යම්මලත් තමයි කෝල් කරන්නේ නැති. හරි. තව අවුරුදු 15කින් මම කවුද? මම මොකද කරන්නේ? දැන් මම මේ කරගෙන යන ටික කරගෙන ගියොත් මම මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ? එච්චරයි. යාළුවා අපිට හිටියා. යාළුකම්වත් අරව මේ තමන් කවුද අවුරුදු 15 තව අවුරුදු 10කින් 15කින් මම කවුද? ඔය ටික විතර වැඩ කරා. මට නම් බෙහෙත් පිටක්වත් හම්බුනේ නැති උනට කමකුත් නැහැ. මම මොකද පින් කරගෙන තියෙන්නේ? දිනේ කෙනෙක් ඉන්නවනම් සලකන කෙනෙක් ඉන්නවනම් සලක ගන්න. ඔයාලගේ ජීවිත හදා ගන්න. සාසනීය බබළුන් වැඩ කරා. ආත්මార్థකම් වෙන්න එපා. පරාර්ථකම් වැඩ කරා. සුවපත් වේවා. අනේ දුක් අනේ මෙතනත් මේ පුරුද්දට මේ මට අමතකුණා මේ පුරුද්දට මේ හැමදාම කියන ටික කියන්නේ අම්මට බොහොම පිං අනුලවති අම්මා කියන නම හැම පොඩි හාරු කෙනෙක්ගේම හිතවල තියෙනවා. නේ? මොකද අම්මා? නම? අනුලවති අම්මා. මාතර අපි ගියාම ඉන්නේ ඉතින් ආන්න මාතර තියගොඩ. මාතර තියගොඩ ඒ අම්මගේ උපන් ගම ඒ උපන් ගෙදර. එතකොට අපි එහි ගියාම සතුටින් ඉන්නේ ඇත්තටම මේ අම්මට පොඩි ඔයාලගේ දෙමාපියෝ ගැනත් හිතලා තියෙන්නේ ඒ අම්මා. දැන් මව්පිය සෙවණේ හදුවට පස්සේ ඒ මව්පිය සෙවණේ අම්මා තාත්තට කවුරුත් නැතුනොත් එතන තියන් බලාගන්නේ කවුද? කොහෙද ඉඩම තියෙන්නේ? කවුද ඒක දුන්නේ? ඒක හදලා ආවට පස්සේ අම්මා තාත්තා ඔයාලගේ වයසට ගියත් කවුද කවුරු නැතක් කමන්නේ නැහැ කියලා ඉන්න පුළුවන් ඉතින්. නේ එහෙමනේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මන් දන්නේ නැහැ. බලා ගන්න පුළුවන් තත්ත්වයක් තුනොත් එයා නිදහස ඇතින් ඉඳි මැරෙනකන් හරි. නේ නිදහස ඇදුවම පස්සේ බලන්න ලස්සන තරම් ඒකත් කරේ අනුලවති අම්මා. මෙයාගේ පන්ති කවුද?